සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම. ඉතින් යාළුවෝ අපි අද බලන්නේ සිග්නල් එකට කොහොමද ට්‍රේඩ් එක දාන්නේ කියලා මේ අටේ සිග්නල් එකට. ඉතින් බලමු සිග්නල් ගෲප් එකට ගිහිල්ලා මේ වෙලාවේ කොහොමද තියෙන්නේ කියලා. ඔන්න එයා හරියටම 9:07:55ට දානවා රීචාර්ජ් කරගන්න account එක කියලා 54 දානවා are you ready කියලා. දැන් ඉතින් සිග්නල් එක එන්න ළඟ වෙලාව අපි බලමු හරියටම එයා රෑ 8ට හවස 2ට වගේම රෑ 8ට සිග්නල් එක දෙනවා. අපි බලමු දෙන සිග්නල් එක මොකක්ද කියලා. ඔන්න සිග්නල් එක දුන්නා. මෙන්න සිග්නල් එක දෙන්නේ මෙන්න මේ දිනුම් වාරේ ගන්න ඕනේ. එයා බලන්න 2500යි 401 කියන පීරියඩ් එක වින්ගෝ 3 මිනිට් කියන එක කලර් එක ග්‍රීන් 10න් අල්ලන්න කියන්නේ. ඔයගේ amount එක අනුව කැමති ගානකින් අල්ලන්න පුළුවන්. 401 දිනුම් වාරය තමයි වින්ගෝ 3 මිනිට්. මෙන්න මේක යන්න ඔයා වින්ගෝ කියන එකට යන්න. වින්ගෝ කියන එකට කියලා මෙන්න මේ 3 මිනිට් එකට යන්න. ඊට පස්සේ බලන්න කීයක වෙන 401 කියන එක තමයි මේ එක. එයා අපිට අල්ලන්න කියන්නේ ග්‍රීන් එකක් 10න්. ඔයා කැමති ගානකින් අල්ලන්න පුළුවන්. මම ඔන්න ග්‍රීන් එකක් අල්ලනවා. එයා අල්ලන්න කියන්නේ 10න්. 10 අල්ලනවා නම් ඔයා මේ 10 දාලා මෙතන වැටලා තියෙන amount එක සිලෙක්ට් කරන්න විතරයි ඕන. ඔන්න මම ඇල්ලුවා 100න්. අපි බලමු එන රිසල්ට් එක. ඕක තමයි කරන් තියෙන ඔච්චර. එයා සිග්නල් එක දෙනවා පීරියඩ් එක කියනවා. මෙන්න මේ පීරියඩ් එක තියෙනවා මෙතන පීරියඩ් එක කියනවා. ඒ වගේමයි එයා කලර් එක කියනවා. අල්ලන්න ඕනේ amount එක කියනවා. ඉතින් ඩොලර් 11කට අදාළව ඩොලර් 11ක් කියන්නේ coin 1100ක් විතර coin ඩොලර් 11කට අදාළව gold coin 1100ක් හම්බ වෙනවා ඔයාට. ඉතින් මගේ amount එක මම දැන් play කරලා 3004ක් වෙනකම් වැඩි කරගෙන තියෙන්නේ මගේ bet කරලා. ඒ කියන්නේ signal එකට දාලා ඒ වගේම මට free වෙලාවට මම මේක play කරලා මම 3000 ගණක් හදාගෙන තියෙන්නේ මගේ 1100. ඉතින් ඔයාටත් පුළුවන් මේ වගේ 3000 ගණන් 1000ක් කියන්නේ ඩොලර් 10ක්. coin 1000ක් කියන්නේ මෙතන ඩොලර් 10ක්. ඉතින් මම ඩොලර් 11 ඩොලර් 30ක් විතර කරගෙන ඉන්නේ දැන්ටත්. ඉතින් අපි බලමු මේ signal එකට trade කරන්න පුළුවන් උදේ හවස 2ට සහ රෑ 8ට මේ වගේම. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ හැමදාම රෑ 8 වෙනකොට group එකට දානවා මේ signal group එකේ link එක ඔයාලට දීලා තියෙනවා. 1x වලින් අල්ලන්න කියලා තියෙන්නේ. ඉතින් මෙයාගේ signal එක තමයි මේ තියෙන්නේ පළවෙනි signal එක. ඉතින් හවස signal එක ගැන කතා කරත් මීට කලින් දාපු signal එක හවස 2 signal එක මේ 2 signal එකත් පළවෙනි signal එක දීපු විදිය එයා දීලා තියෙන්නේ වින්ගෝ 3 මිනිට් එක රෙඩ් එකෙන් අල්ලන්න කියලා 10කින්. ඒක කැමති ගානකින් අල්ලන්න පුළුවන් 10න් 100න් 1000න් ඕන එකකින් තමන්ගේ amount එක අනුව තමයි ඒක බලන්න. මොකද step 4-5ක් යන්න ඔයා ගාව ඉඩ තියෙන්නම ඕනේ. step 7ක් ලොස් වුණොත් වැරදිලා හරි ඔයාට refund එනවා. මෙන්න ඒ signal එක win කරා එකෙන්ම අවශ්‍ය signal එක. ඉතින් මේ තියෙන්නේ දැන් signal එක ඔන්න දැන් ඇවිල්ලා තියෙනවා signal එක. ඉතින් බලමු මේ signal එකේ result එක. එයා කියන්නේ green එකක් අල්ලන්න කියලා. අපි බලමු. තප්පර 26ක් තියෙනවා මේ කාලේ ඉවර වෙනකන් ඉන්න වෙනවා. එයා 3 මිනිත් අල්ලන්න. ඒක නිසා අපිට අවස්ථාව තියෙනවා විනාඩි 3ක් අපේ signal එක settle කරගන්න. එයා අල්ලලා තියෙන green එකක් අල්ලන්න කියන්නේ. බලමු අපි green එක එන විදිය. වන අවසාන තප්පර 5 යන්නේ. බලමු යා signal එක win කරනවද loss වෙනවද කියලා. signal එක win කරා. ඉතින් පළවෙනි අවස්ථාවේම signal එක win කරා. ඉතින් මෙතන coin මට 96ක profit එකක් ආවා. මම 100න් අල්ලපෙන්න ඔයා 10න් ඇල්ලුවා නම් 9.6ක් හම්බෙන්නේ නැති. ඉතින් අපි බලමු මේ profit එක කීයක්ද කියලා. මේක profit එක ඔයාලට කැල් කරගන්න පුළුවන්. මෙන්න මේ withdraw එකට ගිහිල්ලා මෙතන තියෙනවා withdraw amount එකේදී coin select කරන්න. අපි coin select කරන තැන USDT කියලා දාගන්න මෙතනට. මෙතනට දැන් මම coin 96ක් තමයි මම දිනුවේ. coin 96ක් කියන්නේ ඩොලර් නම් 1.13ක්. ඔයාලට තේරෙනවා මේක තනි signal එකෙන් ඩොලර් 1.13ක් මම win කරා. ඉතින් ඔයා 0.11ක් තමයි ඔයා win කරන්නේ 10න් ඇල්ලුවා නම්. ඉතින් ඒක තමයි ඒක තීරණය කරන්න ඕනේ කීයෙන් අල්ලන්නේ කියලා. මේ signal එක 1න් 2න් win කරනවා. ඒක නිසා අපිට පොඩ්ඩක් amount එක උඩින් අල්ලන්න පුළුවන්. හැබැයි ඔයා ඩොලර් 11ක් දාපු යාළුවෙක් නම් ඔයාට තියෙන්නේ
40ක් වගේ තමයි කොයින් ප්‍රමාණයක් සෙට් වෙන්නේ 10යි 40ක් දාලා බලමු. ඔව් 11.1 10යි 40ක් වගේ තමයි ප්‍රමාණයක් සෙට් වෙන්නේ. ඉතින් ඔයාලට හොඳම දේ තමයි 10න් හරි 20න් හරි අල්ලන එක. හැබැයි මේකේ බෙට් කරද්දී මතක තියාගන්න ටයිප් කරලා ඔයා මේකේ amount එක දානවා නම් මෙතරම් එකක් එතන තියෙනවා. ඔයා 20 ටයිප් කරොත් 201යි කියලා වැටෙන්නේ. ඒක නිසා සැලකිලිමත් වෙන්න දාන amount එක කන්ෆර්ම් කරන කලින් ඩබල් බලන්න. 20ක් විතර දාලා අල්ලනවා නම් හැබැයි ඔයාට ඩොලර් හැකියාවක් තියෙන යාළුවෙක් ඉන්නවා මේක ඩොලර් 20ක් විතර දාන්න. ඩොලර් 20ක් දැම්මොත් ඔයා මේකට කොයින් 2000ක් විතර ඔයාට මෙතන හොයාගන්න පුළුවන්. 20යි 40යි. ඔව් 20යි 40යි කියන්නේ 21යි 60යි ඩොලර් 20ක් කොයින් 2000ක් දැම්මොත් 21යි 1යි 8යි ඒ කියන්නේ කොයින් 2000කට ආසන්න ගාණක් තියෙනවා. එතකොට CA 20ක් තියෙනවා ඔයාට 1 3 9 වගේ යන්න 18ට ගිය 18ක් යන්න බෑ. 1700ක් යන්න බෑ ඔයාට. 100යි 200යි එහෙම අල්ලන්න 100 200 400 800 ඒ වගේ අල්ලන්න ස්ටෙප් 4ක් විතර අල්ලන්න පුළුවන්. එතකොට ඔයාට 100කට අදාළ ප්‍රොෆිට් එක නිතරම එනවා. මම ඔයාට ඒක පැහැදිලි කරන්නම්. ඔයා amount එක ගන්න. මෙතන coin 2000ක් හදාගන්න ඔයා ඩොලර් 20ක් විතර දාගන්න ඕන. රුපියල් 6000ක් විතර යයි වැඩේට. 2000ක් දාගත්තොත් coin 2000ක් දාගත්තොත් ඔයාට coin 2000 අල්ලන්න ඕනේ මේ විදියට 100 පළවෙනි එක 100ෙන් අල්ලන්න. මොකද මේක ගොඩක් වෙලාවට එකෙන්ම win කරනවා. එකෙන් win කරේ නැත්නම් දෙකකට යන්නේ හදිසියෙන් දෙකකට ගියොත් ඔයා මේක අල්ලන්න 200ෙන්. එතකොට ලොට් එක කවරලා ඇවිල්ලා 200ෙන් වැරදුනොත් අපි අල්ලනවා 400ෙන්. තාම coin 700යි ගිහිලා තියෙනවා. 400 පෙරදුනොත් අපි අල්ලනවා 800. මෙච්චර දුර යන එකක් නෑ කියලා මට හිතෙනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේකෙදි 1500ක් ගිහිල්ලා ඉවරයි. ඊළඟ ස්ටෙප් එකට ඔයාට ඉතුරු වෙන්නේ 500යි. ඊළඟ එක 500න් අල්ලන්න තමයි වෙන්නේ. 800න් අල්ලලා 500න් අල්ලන්න වෙන්නේ. ඉතින් ඒක තමයි මේ රික්ස් එකක් තියෙන හැබැයි මේ ක්‍රමයේ ඇතුලේ. හැබැයි මේක එකෙන් දෙකෙන් වින් කරන නිසා තාම මේ සිස්ටම් එක මේ කරන්න පුළුවන්. ඔයාගේ amount එක වැඩි නම් ඔයාට බය නැතුව යන්න පුළුවන්. ඔයාට මේ 100 අල්ලන්න බෑ කියලා හිතනවා නම් මේක 50න් අල්ලන්න. හැබැයි ටයිප් කරද්දී අර මං කියපු මෙතඩ් එක 50 ඊළඟට 150 ඔයාලා ඕනම් 50 100 තව ස්ටෙප් එකක් වැඩි කරගන්න පුළුවන්. 200 400 800 ඔන්න 1550ක් ආවා. ස්ටෙප් 5කට ආවා. මේකයි 6යි. ඉතින් එච්චර දුර යන්න එකක් නෑ. මේ සිග්නල් එක ගොඩක් වෙලාවට එකෙන් දෙකෙන් වින් කරන සිග්නල් එකක් එයා දෙන්නේ තාමත්. මුලදී මේ වැඩේ කරන්න පුළුවන්. හැබැයි coin 3000 4000 තියෙන යාළුවෙකුට මේක ස්ටෙප් 7ක් හදාගන්න අමාරු නෑ. ස්ටෙප් 7ක් ලොස් වුණොත් එයා අපිට ගෙවනවනේ ප්‍රශ්නයක් නැති හින්දා. ඉතින් මේක 50න් ඇල්ලුවත් ඔයාට 0.5ක් වගේ දවසකට ඩොලර් එකක් හොයන්න පුළුවන් සිග්නල් දෙකෙන්. එකක් කියුවත් මාසෙකට 30ක් හොයන්න පුළුවන්. රුපියල් 6000ක් දැම්ම කියලා පාඩුවක් වෙන්නේ නැහැ. මාසෙකට 30ක් හොයන්න පුළුවන්. 30ක් කියන්නේ 300 වැඩි ගා රුපියල් 9000ක් හොයන්න පුළුවන් මාසෙට. කිසිම දෙයක් කරන්න නැහැ. ඔයා පළවෙනි මාසෙම ඔයා දාපු ගාන තියලා ඉතුරු ගාන එළියට ගන්න. නැත්තම් මේ ඩොලර් 30ම තියාගෙන 30න් ඊට පස්සේ බය නැතුව එකෙන් 100න් අල්ලන්න පටන් ගන්න. ඩොලර් 30ක් තියෙනවා කියන්නේ coin 3000ක් විතර තියෙනවා. එතකොට එකෙන් අල්ලන්න 100න් අල්ලන්න පටන් ගන්නවා. එතකොට මාසෙකට දෙකක් එනවා. දවසට ඩොලර් දෙකක් එනවා. දවසට ඩොලර් දෙකක් එනවා. කියන්නේ මේ වගේ දෙගුණයක මුදල් ගාණක් එනවා. ඒ කියන්නේ ඔයාට මාසෙකට රුපියල් 18000ක් විතර හදාගන්න පුළුවන්. ඉතින් මේ සයිට් එක තාම අලුත්. බය නැතුව වැඩ කරන්න පුළුවන්. සිග්නල් එක හොඳටම ප්‍රොෆිට් කරනවා. ඒක නිසා බය නැතුව බෙට් කරන්න පුළුවන්. ඉතින් මේ chance එක ගත්තොත් ඔයාට මාසෙකට රුපියල් 18000ක් මේ වගේ සිග්නල් දෙකක් එක්ක මේ සයිට් එකට රුපියල් 6000ක් දාලා මෙතඩ් එකක් හදාගන්න පුළුවන් නම් ඒක මේ වෙලාවේ ඔයාට ලොකු දෙයක්. ඉතින් කැමති යාළුවෝ ඉන්නවා නම් මේ වැඩේ කරන්න පුළුවන්. ඕන මම ලයිව්ම ඔයාට එක ට්‍රේඩ් එකෙන් වින් කරන හැටි පෙන්නවා. හවස 2ට එන්න, රෑ 8ට එන්න. ඔයාට අනිවාර්යයෙන්ම link එක තියෙනවා description එකේ link එකෙන් ගිහිල්ලා කෝඩ් එක කොපි කරන් ගිහිල්ලා කෝඩ් එක කොපි කරගෙන යන්න. ඊට පස්සේ app එක download කරගන්න. app එක download කරලා account details fill කරලා කෝඩ් එක දීලා ඉස්සරහට එන්න. එතකොට ඔයාව site එකට link වෙනවා. link වුණාට පස්සේ ඔයාට official signal අරන් trade කරාට පස්සේ එන profit එක withdraw කරන්න අවස්ථාවක් ඔයාට තියෙනවා. ඉතින් බය නැතුව මේකත් එක්ක එකතු වෙලා වැඩ කරන්න පුළුවන් ඕනම යාළුවෙකුට කැමති නම් අපි තවත් මේ වගේ වීඩියෝ එකකදී හමු යමු. ඔයාට සුබ දවසක්.